අපි දන්නවා කර්ණාටක සංගීතය කියන්නේ දක්ෂිණ භාරතයේ බිහිවුණු ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක් කියලා. ඒ සංගීත සම්ප්‍රදාය ලංකාවට බලපානවා. ඒ ලංකාවට බලපාන්නට පෙර ඉන්දියාවේ කර්ණාටක සංගීතය බිහි වෙලා තියෙන්නට බෑ. ඉන්දියාව තුළ කර්ණාටක කියන පදයක් පාවිච්චි වෙන්නේ එවනත කර්ණාටක ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය, හින්දුස්තානි ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය විදිහට පද්ධති දෙකක් බිහි වෙන්නට පදනම සකස් වෙන්නේ. තවත් විදිහකට කිව්වොත් හින්දුස්තානි ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායට කියනවා අපි උත්තර ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය කියලා. කර්ණාටක සංගීත සම්ප්‍රදායට අපි කියනවා දක්ෂිණ ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය කියලා. මේ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායන් බිහි වෙන්නට මූලික පදනම සකස් වෙන්නේ මේ පද භාවිතයේ එන්නේ 14 වෙනි සියවසේ. ඒක මගේ අදහසකට වඩා මම ප්‍රොෆෙසර් සාම්බමූර්ති කියලා ಭಾರತೀಯ සංගීතය පිළිබඳව පරිශන කරන කෙනෙක්. එතුමාගේ අදහස නම් 1960 එතුමාගේ පරිශන අදහස් අනුව පැහැදිලිව දක්වලා තියෙන්නේ 13 වෙනි සියවස දක්වාම ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදායක් පැවතියා. ඉන්පසුව කර්ණාටක හින්දුස්තානි පද භාවිතයන් වෙනස් වීමේ ලක්ෂණ විඤ්ඤාණය. එතකොට 14 වෙනි සියවස තමයි අපිට ගන්න වෙන්නේ මේ වෙනස් වීමට හේතු වුණු සතවර්ෂයේ විදියට. ලංකාවෙත් අපි බලන්නට ඕනේ මේ ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය අපිට බලපෑවන 14 වෙනි සියවසෙන් පස්සේ තමයි මේ බලපෑම කර්ණාටක ශාස්ත්‍රීය සංගීතයේ බලපෑමක් ලංකාවට සිද්ධ වුණේ කියලා. අපි කතා කරනවා නම් කතා කරන්නට ඕනේ ලංකාවට කර්ණාටක සංගීතයේ බලපෑම සිද්ධ වුණේ 14 වෙනි සියවසේ ඉඳලා කියලා. ඉතින් එහාට ඉතිහාසයේ ලංකාවට කර්ණාටක ශාස්ත්‍රීය සංගීත සම්ප්‍රදාය බලපෑමක් ගැන කතා කරන්නට බැහැ. ඒක